හරි සියදනාටම සුබ දවසක්. අකිකෝ ජපන් භාෂා ආයතනය එතකොට ඔයගොල්ලන්ට ශිෂ්‍ය වීසා සම්බන්ධ සම්පූර්ණ දැනුවත් කිරීම සහ ඔයගොල්ලෝ ලියාපදිංචි වීමේදී අපේ ගිවිසුම සම්බන්ධව පැහැදිලි කිරීම තමයි මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ. එතකොට මේකට මම ගිවිසුම ෂෙයා කරලා තියෙනවා ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා. එතකොට මේක මම පැහැදිලි කරලා ඔයගොල්ලන්ට ඒ එක එක කාරණා මේකෙදි ගිවිසුමක් කියලා කිව්වට මේක සම්පූර්ණ ශිෂ්‍ය වීසා ක්‍රියාවලියේම අන්තර්ගත අවබෝධතා කියන්නේ දෙමාපියන් දරුවන් සහ ජපානයේ පාසල් ඒජන්සියක් සහ ජපන් භාෂා ආයතනයක් විදිහට අපි අතර සිදුවෙන මේ ගනුදෙනුව අවබෝධතාවයක් විදිහට සම්පූර්ණ ක්‍රියාවලියේම පෙළගස්සලා හදපු ඩොකියුමන්ට් එකක් ඔබට මේ පේන්නේ. එතකොට අ, මුලින්ම පළවෙනි පිටුවේ අපි කතා කරනවා ජපානයේ ජපන් භාෂා පාසල් සඳහා ශිෂ්‍ය වීසා යටතේ ඇදුම් කිරීම පිළිබඳ ගිවිසුම. ඒකේ මුල් වශයෙන් ඔයගොල්ලන්ට මේකේ සඳහන් වෙන්නේ ජපානයේ පිහිටි ජපන් භාෂා පාසල් සඳහා වාර්ෂිකව අධ්‍යයන වාර 4ක් යටතේ සිසුන් බඳවා ගැනීම සිදු කරනු ලැබේ. එම අධ්‍යයන වාර සහ පාඨමාලා කාල සීමාවන් පාද පරිදි වේ. එතකොට සාමාන්‍යයෙන් ඉස්කෝලේකට ඉන්ටෙක් කියලා කියනවා අපි. ඉන්ටෙක් 4ක් තියෙනවා. මේ හතරෙන් ප්‍රධාන වශයෙන් ඉන්ටෙක් දෙකක් තියෙනවා. අප්‍රේල් සහ ඔක්තෝබර් කියන ඉන්ටෙක් දෙක. ඊට පස්සේ ජූලි සහ ජනවාරි කියලා අතරමැද ඉන්ටෙක් දෙකකුත් තියෙනවා. එතකොට මෙතන මේ ඉන්ටෙක් හතර ගැන මුලින්ම ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. මොකද ළමයින්ට හරි නිසියාකාර අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ ළමයි ගොඩක් අයට හිතන්නේ හැම ඉන්ටෙක් එකම එක වගේ ළමයි ගන්න විදිහ එක වගේ එකක් නැත්නම් ඊළඟ එකේ දාන්න පුළුවන් එහෙම මතයක් තියෙනවා. ඒක මුලින්ම අපි නිවැරදි කර ගන්න ඕනේ. පළවෙනි කාරණේ ඉන්ටෙක් එක අනුව වීසා වදිනවද නැද්ද මේ ඉන්ටෙක් අප්‍රේල් වීසා වදිනවා ජූලි වදින්නේ එහෙම කතන්දරයක් නැහැ. හැම ඉන්ටෙක් එකකම වීසා ඇදුම් කිරීමේදී ලැබෙන ක්‍රියාවලිය ගොඩක් දුරට සමානයි. ඒක වෙන විදිය ඉමිග්‍රේෂන් එකේ සිදුවෙන වෙනස්කම් ඒගොල්ලොන්ගේ තීරණ ගැනීම රටට ඇතුල් වෙන විදේශිකයන් පාලනය කිරීම මේ වගේ දේවල් වලින් ඒට මෙහෙට වෙන්න පුළුවන්. හැබැයි අ, මේ නිශ්චිතවම අප්‍රේල් හොඳයි ජූලයි හොඳ නැහැ එහෙම කියලා එකක් කියන්න කාටවත් ක්‍රමයක් නැහැ. ඊළඟට අප්‍රේල් කියන ඉන්ඩෙක් ගැන කතා කරොත් අප්‍රේල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකේ කෝස් එක. ඒ කියන්නේ රටට ඇතුල් වෙලා අප්‍රේල් රටට ඇතුල් වෙන කෙනෙක් උදාහරණයට 2000 අපි 26 ඇතුල් වුණොත් 27 28 මාර්තු වල තමයි යාගේ ලැන්ග්වේජ් ස්කූල් පීරියඩ් එක අවසන් වෙන්නේ. ඒතකොට අවුරුදු දෙකක් ඉස්කෝලේ යන්න ඕනේ. එතකොට මේක ප්‍රධාන මිට් එකක් විදිහට සැලකන්නේ මොකද අවුරුදු දෙකක් භාෂාව ඉගෙන ගන්න පුළුවන් සහ මාර්තු වල පාසලේ සිසුන් පාසල හැර ගියාට පස්සේ විවෘත වෙන විශාල ආසන සංඛ්‍යාවකට සීට් ගොඩක් විවෘත වුණාට පස්සේ පටන් ගන්න ඉන්ටෙක් එකකින්ද වැඩි ප්‍රමාණයක් වීසා ඇදුම් කිරීම අප්‍රේල් වල සිද්ධ වෙනවා. එතකොට ජුලයි කියලා කියන්නේ අප්‍රේල් ළමයි ජපාන්ට ගිහින් මාස 3කින් පස්සේ ආයෙන බැච් එක. එතකොට මේකට ළමයි තෝරගන්නකොට මේ ජුලයි ඉන්ටෙක් එක හැම ඉස්කෝලෙම කරන්නේ නැහැ. කරන ඒවා හැම කරන ඉස්කෝල කරන්නේ නැති ඉස්කෝල තියෙනවා. සමහර ඉස්කෝල සමහර අවස්ථාවල කරනවා, සමහර අවස්ථාවල කරන්නේ. ඒ වගේ මේක වෙනස් වෙනවා. ජුලයි ඉන්ටෙක් එකක් කරන්නේ ඇයි කියලා කතා කරොත් අප්‍රේල් ඉන්ටෙක් එකකට වීසා ඇදුම් කරද්දී සාමාන්‍යයෙන් ආසන 100ක් හිස්ව තියෙන අවස්ථාවක ඉමිග්‍රේෂන් එක පාසලට අවසර දෙනවා 100ට 120ක් වීසා අයදුම් කරන්න. ඒ කියන්නේ 100ක් නම් 120ක් වගේ ඇප්ලයි කරන්න chance එක දෙනවා. එතකොට ඉස්කෝල වලින් ඉන්ටර්වයුව දීලා විවිධ රටවල් වලින් ළමයි ඉන්ටර්වයුව පාස් වෙන අයව වීසා ඇදුම් කරන්නට ලක් කරනකොට 100ක් ඒගොල්ලෝ ආසන තියෙනවා නම් 120ක් වගේ ළමයි එකතු කරන්න ඕන. නමුත් මේක හැම ඉස්කෝලේකටම 120ක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. 100 තියෙද්දි කොහමද 70ක් 60ක් එහෙම ළමයි හොයාගන්න පුළුවන් වෙනවා. සමහරට 100ක් විතර හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් මේ ක්‍රියාවලිය මගදී සමහරට සිසුන් මගදී විවිධ හේතු මත අසනීප වීම හරි යම්කිසි ආකාරයේ විවිධ පෞද්ගලික හේතු මත හරි ළමයි මගදී අතහරින වෙලාවල් තියෙනවා. අස රටවල් වල වෙන විවිධ ප්‍රශ්න වතුන මේවා මගදී නවත්තන සිදුවීම් සිද්ධ වෙනවා. ඒකට ඒ අනුව අප්‍රේල් එකට සම්පූර්ණ ශිෂ්‍ය ප්‍රමාණය අයදුම් කරගන්න බැරි වුණොත් එතකොට ජුලයි එකට තව සීමිත ප්‍රමාණයක්
බඳව ගැනීමේ හැකියාව පාසලකට ලැබෙනවා. ඒ කියන්නේ 100ක් සීට් තියෙද්දි ඉස්කෝලේකට ඉන්ටර්වයුව පාස් කරගෙන ළමයි ටිකක් හොයාගන්න පුළුවන් 90ක් නම් තව 10 දෙනෙක්ට අවස්ථාව තියෙනවා. තව 120ක් වැඩිපුර දාන්න පුළුවන් හින්දා තව 30ක් විතර වුණත් ඇප්ලයි කරන්න ඉස්කෝලේට අවස්ථාව තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිසා ජූලි වල පොඩි ප්‍රමාණයක් ළමයි ගන්න සමහර ඉස්කෝල පෙළඹෙනවා. හැබැයි අප්‍රේල් වල වීසා ලැබිලා තාම නැහැ. ඒක නිසා රිජෙක්ට් වුණා මත ගන්න ක්‍රමයක් නැහැ. මේ ජූලි වල පුළුවන් තරම් කරන්නේ අඩුපාඩු ගන්න එක. ඊට පස්සේ ඔක්තෝබර් ඉන්ටෙක් වෙනකොට ඔක්තෝබර් කියලා කියන්නේ අවුරුද්දක තියෙන දෙවැනි ප්‍රධාන ඉන්ටෙක් එක විදිහට සලකන්නේ. මොකද අවුරුදු දෙක අවුරුදු එකමාර තමයි දෙවැනි කෝස් එක. මේ ඔක්තෝබර් ගොඩක් ඉස්කෝල කරනවා. හැබැයි සමහර ඉස්කෝල ශ්‍රී ලංකාවට මේ ඔක්තෝබර් සහ ජනවාරි ඉන්ටෙක් කරන්නේ නැහැ. මොකද සීමිත කාලයක් පමණක් පාසල් යවන්න තියෙන නිසා. ඔක්තෝබර් වලදී කරන්නේ අප්‍රේල් ඉන්ටෙක් එකේ රිසල්ට් එක අනුව හැම රටටම වීසා එක විදිහට වදින්නේ නැහැ. සමහර 100ක් දැම්මම සමහර රටවල් රටම රිජෙක්ට් වෙන වෙලාවල් තියෙනවා. එතකොට ලංකාව සමහර කාලවල එහෙම වුණා. එතකොට ඒ වගේ ගැටලු මත වීසා ඇදුම් කිරීම අඩු වුණොත් ලැබීම අඩු වුණොත් වීසා ප්‍රතිඵල ඒ අඩුපාඩු ටිකට නැවත ඔක්තෝබර් ඉන්ටෙක් එකේදී ළමයි බඳව ගැනීම කරනවා. ඊට පස්සේ ජනවාරිත් ඒ වගේ අතරමැදි එකක්. මේකට නම් සාමාන්‍යයෙන් N3 වත් පාස් වෙලා 4 පාස් වෙලා 3 වලට ඉගෙන ගන්න ළමයින්ට වගේ ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අපි ජනවාරි කලාතුරකින් කරන්නේ. නැත්නම් යන්නේ ගිහිල්ලත් ගොඩක් අය ළමයට අමාරුයි කරගන්නේ සීමිත කාලය තුල. ඒක නිසා මේ වගේ ඉන්ටෙක් වලදී ටිකක් අපිට අපි ගොඩක් අය කරන්නේ නැති තරම් මෙන්න මේ ප්‍රධාන තුන අප්‍රේල් ජුලයි සහ ඔක්තෝබර් අපි ගොඩක් දුරට ජපානයේ පුරාටම අයදුම් කිරීම සිද්ධ කරනවා. ඊළඟ කාරණේ මේ වීසා අයදුම් කිරීමේදී මේ එකම වර්ෂයක උදාහරණ 2026 නම් මේ ළමුන් රටට ඇතුල් වීම අප්‍රේල් ඇතුල් වෙන කෙනා ජූලි ඔක්තෝබර් ජනවාරි මේ ඇතුල් වෙන ඔක්කොම ඉස්කෝලේ හැර යන්නේ පාසල හැර යන්නේ එකම අවුරුද්ද එකම මාසෙක. ඒ කියන්නේ අප්‍රේල් 26 2026 අප්‍රේල් වෙන ළමයාත් 28 මාර්තු අවුට් වෙන්නේ. ජුලයි යන එකනත් 28 මාර්තු අප්‍රේල් වෙන්නේ. ඔක්තෝබර් එකනත් 8 මාර්තු අප්‍රේල් වෙන්නේ. මේගොල්ලන්ගේ අධ්‍යයන වර්ෂය එකයි. අවුට් වෙන අවුරුද්දත් එකයි. එතකොට ඒ අනුව මේ රටින් පිටත් වෙන්න අපි ඉන්ටර්විව් එකකට මුහුණ දෙනකොට සපුරන්න ඕන සුදුසුකම් මේ ඉන්ටෙක් එක අනුව වෙනස් වෙනවා. මේක ඇත්තටම පැහැදිලි කරගන්න ඕන කාරණාවක්. කොවිඩ් එකට කලින් තිබ්බ සිටුේෂන් එක කොවිඩ් එකෙන් පස්සේ අවුරුදු 4ක් 5ක් මේ අවුරුදු වෙනකන් තිබ්බ සිටුේෂන් එක සහ මෙතනින් එහාට තියෙන සිටුේෂන් එක කියලා මේක හරියට බෙදා ගන්න ඕනේ. මොකද කොවිඩ් එකයි මේ ගිය අවුරුද්ද වෙනකන් තිබුණු අවුරුදු 4-5 කාලය නීතිය හරියට තදින් ක්‍රියාත්මක කරේ නැහැ. මොකද විවිධ හේතු මත අධ්‍යයන ගැනීම කඩාකප්පල් වීම විවිධ රටවල් වල ආර්ථික අර්බුද විවිධ දේවල් තිබුණා. ලංකාවේ සෑහෙන තිබුණා. ඒතර මේ වගේ හේතු මත නීති ගොඩක් තදින් බැලුවේ නැහැ පසුගිය වසර කිහිපෙක. කොවිඩ් එකකින් පස්සේ. හැබැයි දැන් නැවත කොවිඩ් එකට කලින් තිබුණු සිටුේෂන් එක තමයි නිර්මාණය වෙමින් තියෙන්නේ. ඒ අනුව අප්‍රේල් ඉන්ටෙක් එකේ ශිෂ්‍ය වීසා වලින් අයදුම් කරනවා නම් ඉන්ටර්වයුව වලට කියන සම්මුඛ පරීක්ෂණයට අපි මෙන්සස් කියලා කියනවා. මෙන්සස් එකට මුහුණ දෙන අවස්ථාවේදී N5 විභාගයට පෙනී සිටීම N5 සිලබස් කවර් කරලා තියෙන්න ඕනේ. නැත්නම් N5 එකකට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් N5 පාස් වෙලා තියෙන්න ඕනේ කියන මට්ටම අප්‍රේල් වලදී අවශ්‍යයි. يعني ඉන්ටර්වයුව ෆේස් කරන වෙලාවෙදී. ජුලයි ඉන්ටෙක් එකේදී අනිවාර්යෙන් N5 සමත් වී සිටිය යුතුයි. නැත්නම් ලකුණකින් දෙකකින් ෆේල් වෙලා ආපහු ඇප්ලයි කරනවා වගේ කෙනෙක්ට chance එක තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ජුලයි වලදී බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් වලදී අනිවාර්යෙන්ම N5 සමත් විය යුතුයි. දෙන්නම් කාසි වගේ කරලා දෙන්නම් කියලා ඔක්තෝබර් ඉන්ටෙක් ඇප්ලයි කරන්න බෑ. සමහර ඉස්කෝල يعني කොන්ෆිඩන්ස් තියෙන ඉස්කෝල තියෙනවා. ඒගොල්ලෝ කොහොම හරි ළමයා හදලා ගන්නවා. ඒ වගේ අය ඉන්ටර්වයුව කරලා බලලා පාස් වෙයි කියලා හිතනවා නම් පස්සේ කරලා දෙන්න කියලා ගන්න අවස්ථා කලාතුරකින් තියෙනවා ඔක්තෝබර් එකේ. හැබැයි මේක මෙතනින් එහාට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද කොවිඩ් එකෙන් පස්සේ මේ ඔක්කොම ඉන්ටෙක් කරේ
විභාගෙ තිබ්බත් නැතත් සල්ලි ටික හදා ගන්න පුළුවන් නම් ළමයි ඉන්ටර් පාස් කරලා ගත්තා. නමුත් ඒක මෙතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අනුව අප්‍රේල් N5 මට්ටම, ජුලයි N5 පාස් වීම, ඔක්තෝබර් N5 පාස් වෙලා ෆෝවර්ට ඉගෙන ගන්නවා කියන විදිහේ ක්‍රමයකට තමයි මින් ඉදිරියට අයදුම් කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට මූලික සුදුසුකම්. අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 18ත් 30ත් අතර විය යුතුයි. මේකෙදි මෙන්න මේ 30 කියන කතන්දරේ අදාළ වෙන්නේ සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් තියෙන හෝ දිගින් දිගට ඉගෙනීම කරන කෙනෙක්ට. නැත්තම් සාමාන්‍යයෙන් දැන් ගොඩක් ඉස්කෝල අවුරුදු 26ට 25 වගේ අතර වයස් කාණ්ඩ වල තමයි බලාපොරොත්තු වෙන්නේ 18ත් 25ත් අතර. 30 වෙනවා නම් එක්ක වූ දීර්ඝකාලීනව ඉගෙනීම කරන්න ඕනේ. මොකද ඉමිග්‍රේෂන් රූල් එකක් තියෙනවා. අපි වීසා ඇදුම් කරනකොට වයසත් එක්ක අවුරුදු 5ක් ආපස්සට බලලා ඒ 5 අතරතුරදී යම්කිසි අධ්‍යයන ඉතිහාසයක් නැත්තම් ජොබ් එකක් නම් දිගටම කරලා තියෙන ඒ වගේ වුණොත් ඇදුම් කරන්න බැරි නෑ. හැබැයි එතකොට ඒ ඇප්ලිකේෂන් එක ගොඩක් තදින් පරීක්ෂා වීමේ සම්භාවිතාවක් තියෙනවා. එහෙම නැත්නම් අමතරව ඒවට අපි ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕනේ. ඇයි මේම එකපාරට ඉගෙන ගන්න කැමැත්තක් ඇති වුණේ? මොකක්ද ඒකට හේතුව? එහෙම කියලා හොඳින් පැහැදිලි කරලා ඉදිරිපත් කරන්න වෙනවා. එන්නේ වගේ වයස් වැඩිවීම සිදු වෙද්දී 18ත් 24 25 26 වගේ නිකන් කිසිම ගැටලුවක් නැහැ. ඇදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ වසර 12කට වැඩි අධ්‍යයන සම්පූර්ණ කර තිබීම. ඒතර මෙන්න මේ වසර 12 කියන එක පාසල හැර යාමේ සාධකයේ ඇතුළත් වීම දිනේ සිට අස්වැනි දිනය දක්වා කාලය අවුරුදු 12කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්යෙන් උසස් පෙළ ලිවීමට හැකියාව තියෙන මට්ටමේ සමත් වීමක් තිබෙන්න ඕනේ. කියන්නේ A level නොකලත් කමක් නැහැ. හැබැයි O level A level කරන්න පුළුවන් මට්ටමින් පාස් වෙලා තියෙන්න ඕනේ. මේක ගොඩක් මේකත් පොඩ්ඩක් වෙනස් වෙලා දෙන මොකද ඉස්සර O level කරලා ළමයින්ට අවස්ථාව තිබ්බා A level කරන්න නැතුව වොකේෂනල් ස්කූල් ගිහිල්ලා ඒකේ A level වෙනුවට පෙන්වන්න ක්‍රමයක් තිබ්බා. නමුත් වර්තමානයේදී ජපානයේ තියෙන වෘත්ති අධ්‍යාපන ආයතන වලට ඇතුළත් වීමේදී A level certificate එක ඉල්ලන ඉස්කෝල වැඩි. ඒක නිසා ඔයගොල්ලෝ ලංකාවේ යනකොට A level කරගෙන යන එක ගොඩක් වෙලාට ප්‍රයිවට් එකේ දාලා ගොඩක් හොඳයි දුරදිග අවුරුදු දෙකකින් පස්සේ අනාගතේ බලලා කරනකොට. ඒක ගැන අපිට ආයතනයට සම්බන්ධ වුණ වෙලාවේදී වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒකට මොකද්ද කරන්න පුළුවන්? සෙන්මොන් නැත්නම් වොකේෂනල් ස්කූල් යද්දි මේක බාධාවක් වෙන්නේ නැති වෙන්න. තමයි ඔබ දැන්ටම O level කරලා A level කරලා නැතුව පාසල හැර ගිය කෙනෙක් නම් ඒක වෙනම අපිත් එක්ක ස්ටාෆ් එකත් එක්ක කතා කරන්න. එතකොට විසඳුමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි O level A level කරන්න පුළුවන් මට්ටමටවත් සමත් නැත්තම් එතනදී පොඩි ගැටලුවක් වෙනවා. මොකද වොකේෂනල් ස්කූල් යනකොට O level ෂීට් එක බලලා වොකේෂනල් ස්කූල් වලින් ගන්න නැති වුණොත් එහෙම ලැංග්වේජ් ස්කූල් එකෙන් පස්සේ ඊළඟ තෘතීය අධ්‍යාපනයේදී ගැටලු මතුවෙන නිසා. ඊළඟ තුන්වෙනි කොටසේදී ජපන් භාෂා ප්‍රවීණතා විභාග මට්ටම වන N1, NE, N-san, N කියන්නේ නෝරෙක කියන එකනේ. ජපන් භාෂා ප්‍රවීණතා මට්ටම N1 ඉඳලා N5 අතරින් N5 තමයි එතකොට බේසික් ක්වොලිෆිකේෂන් එක මූලිකම සුදුසුකම වෙන්නේ. එතකොට N5 සමත් වෙලා තියෙන්න ඕනේ. මේක ගොඩක්ම අපි අතිරේක සුදුසුකමක් කියලා තියෙනවට මේක ගොඩක් කරලා අනිවාර්ය සුදුසුකමක් වෙනවා ඉදිරියට. ඒක ඔබ අනිවාර්යෙන් සපුරා ගන්න ඕනේ. ඊළඟට මේ විභාග ගත්තමත් ජේල් ස්ටුඩන්ට් වීසා එකේදී අවශ්‍ය ඕනම විභාගයක් කමක් නැහැ. JLPT, NET, TOPJ, JLCT මේ ඕනම එක්සෑම් එකක N5 කියන මට්ටම පාස් වෙලා තියාගන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඊළඟට අපායතනය මගින් N4 N5 මට්ටම් සඳහා ජපන් භාෂා පනවත්තද මේක අපේ ආයතනයේ විස්තරය. මේකෙදි පාඨමාලාවක් හදාරද්දී සාමාන්‍යයෙන් ඒක ඔබට නිදහසේ කැමති තැනකින් කරගැනීමේ හැකියාව තියෙනවා. අපේ ආයතනයේ කරන පාඨමාලා ගැන සඳහන් කරොත් පූර්ණකාලීන පාඨමාලා සහ අර්ධකාලීන කියන්නේ සතිය දවස්වල උදේ 9 හවස 5 වෙනකන් සතිය දවස් 5 කරන පාඨමාලාවක් තියෙනවා N5 වලට. වීකෙන්ඩ් එකේ කරන සෙනසුරාදා කරන පාඨමාලා තියෙනවා. ඒ වගේම ඔන්ලයින් කරන වීකෙන්ඩ් එකේ පැය දෙක ගානේ
කරන පාඨමාලා තියෙනවා. එතකොට මේවා ඔබට ලියාපදිංචි වෙලා සහභාගී වෙන්න පුළුවන්. ඔබ තාම ඉගෙන ගැනීම ආරම්භ කළ නැත්නම් ඔබ හොඳ ඉන්ටෙක් එකක් තෝරගෙන ඒකට අවශ්‍ය සුදුසුකම් නිර්මාණය කරගන්න පුළුවන් මේ පාඨමාලා හරහා. අපි ඊළඟ කොටසට යමු. ලියාපදිංචි වීම සහ අවශ්‍ය ලේඛන කියන කොටස. අපි ස්ටුඩන්ට් වීසා එකකට ලියාපදිංචි වෙනකොට අපිට මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික ඕනේ. මොනවාද කියලා බැලුවොත් ගුවන් ගමන් බලපත්‍රය, પાස්පෝර්ට් එකේ වර්ණ පිටපත. එතකොට මේක බයෝ පේජ් එක ගන්න ඕනේ අපි પાස්පෝර්ට් එකේ. සහ නම් වෙනස් කිරීම තිබ්බොත් ඒ අදාළ පිටු ජපානයට ගිහින් හෝ වෙන රටකට විදේශගත වීම කලින් වෙලා තියෙනවා නම් ඒ වල ස්ටෑම්ප් වල ෆොටෝස් අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ටික අපිට ස්කෑන් එකක් හෝ කල පිටපතක් ගන්න ඕනේ. ඊළඟට NIC එක අපිට අවශ්‍යයි ජාතික හැඳුනුම්පත. ඒකේ වර්ණ පිටපතක් ඔරිජිනල් නෙමෙයි පිටපත් අවශ්‍ය වෙන්නේ. උප්පැන්න සාධක. උප්පැන්න සාධකයේදී පළවෙනියටම රෙජිස්ටර් වෙන්න වෙන වෙලාවේදී ගෙදර තියෙන පරණ උප්පැන්නයක් ෆොටෝකොපියක් මොකක් වුණත් අරන් වට කමන්නේ. හැබැයි වීසා අයදුම් කරන අවස්ථාවේදී අපි මාස 3ක් ඇතුළත ලබාගත් උප්පැන්න සාධකයක් ලබා ගත යුතුයි. ඊළඟට පාසලේ අස්වීමේ සහතිකය. මේක අර පීපල්ස් රෙකෝඩ් ෂීට් කියලා තියෙන අපේ ස්කූල් ලීවිං සර්ටිෆිකේට් එක ඕන වෙනවා. අනිවාර්යෙන් මේක ඔරිජිනල් එක අපි ජපානට යවන්න ඕනේ. ඒක නිසා මේක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ O level සහ A level වල දැනට ලියාපදිංචි වෙන අවස්ථාවේදී ඔබ ගාව තියෙන ඕනම පිටපතක් ලබා දෙන්න පුළුවන්. හැබැයි අපි වීසා අයදුම් කරන වෙලාවට අපිට අවශ්‍ය වෙනවා foreign ministry certified copy එක. ඒකෙදී අපි විභාග දෙපාර්තමේන්තුවෙන් අයදුම් කරලා ඒක විදේශ කටයුතු අමාත්‍යාංශයට යවලා එතනින් සහතික කරලා ඊමේල් එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න ඕනේ. ඒක එතකොට අපි ආයතන විසින් ඒක ගෙන්නලා ඔයගලන්ට ඔයගොල්ලෝගේ ඉන්ඩෙක්ස් නම්බරුයි එක්සෑම් ඩීටේල්ස් ටික තිබ්බම ඇති. ඒක අපිට අරගන්න පුළුවන් මෙහෙන්. අරගෙන ඒක ඉදිරිපත් කරනවා. ඊළඟට සෙන්ටිමීටර් 3 වැඩි කිරීම 4. මේක ජපානයේ ස්ටෑන්ඩඩ් සයිස් එකක්. සාමාන්‍ය પાස්පෝර්ට් සයිස් කියන එකේ ඉන්නේ සෙන්ටිමීටර් 3.5 වැඩි කිරීම 4.5. හැබැයි මේක 3 වැඩි කිරීම 4 පොඩ්ඩක් પાස්පෝර්ට් සයිස් එකට වඩා පොඩ්ඩක් හේතු පොඩි ෆොටෝ එකක් විතර එන්නේ. මේකෙන් ෆොටෝස් 10ක් විතර ඕන වෙනවා. අපිට වීසා අයදුම් කිරීමට ෆොටෝස් 6ක් ඕනේ. ලංකාවේ කාර්යාලීය වැඩ සඳහා ෆොටෝස් 4ක් විතර අවශ්‍ය වෙනවා. දැන් ලිස්ට් හදන්න ෆයිල් එක යලවන්නේ වගේ වට. ඒ නිසා ෆොටෝ 10ක් ගන්න. ඒ ගද්දි පසුබිම බෑග්ග්‍රවුන්ඩ් එක වයිට් කරන්න පසුබිම සුදු වෙන්න ඕනේ. ඒ ටික ගද්දි. ඊළඟට දෙමාපියන්ගේ ජාතික හැඳුනුම්පත් වර්ණ පිටපත්. එතකොට ස්පොන්සර් විදියට දාද්දි අම්මා තාත්තා දෙන්නගෙන් තීරණය කරොත් කවුද කියලා ඒ අදාළ කෙනාගේ තිබ්බම ඇති. හැබැයි කෝකටත් දෙන්නගෙම තියෙනවා නම් හොඳයි. මොකද සයින් අස්සම් පරීක්ෂා කරගන්න සහ ලිපින පරීක්ෂා කරගන්න ඒවල ස්පෙලිංස් බලා ගන්න අපිට ඒකේ කොපි එකක් තියෙනවා නම් හොඳයි. ඒ නිසා ඒවත් ඒ ලියාපදිංචි ලබා දෙන්න. ඊළඟට ඔබ N5 හෝ ඉහළ සුසුකම් තියෙනවා නම් ඒ වගේ ඔරිජිනල් සහතික ඕන. මේකෙත් ඔරිජිනල් සර්ටිෆිකේට් එක ඕනේ අපිට. ජපාන් භාෂා සහතිකය. ඊළඟට ලියාපදිංචි වෙන අවස්ථාවේදී මේක අපි පාසල් එක්ක ඇති කරගත් ගිවිසුමකින් හැදෙන්නේ. අකිකෝ ජපනීස් ලැන්ග්වේජ් ඉන්ස්ටිටියුට් නමට අපිට ගිණුම් ශේෂ සහතිකයක් ගන්න ඕන. ඒ කියන්නේ දෙමාපියන්ගෙන් ස්පොන්සර් විදිහට ඉදිරිපත් වෙන කෙනාගේ බැංකු ගිණුමේ තියෙන කන්ෆර්මේෂන් මෙච්චරක් මුදල් දීනවා කියලා දාන්න බැංක් බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර් එකයි ඒකේ අවුරුද්දක විතර ස්ටේට්මන්ට් ඕන. මේක දැනට ගත්තට අපිට පස්සේ කාලේදී ආපහු අලුත් කරන්න වෙනවා. ඒ කියන්නේ වීසා එකට අයදුම් කරද්දී ලක්ෂ 10ක් ප්‍රමාණවත් නෑ. ඒකට ලක්ෂ 60ක් විතර පෙන්නන්න ඕන 60න් උඩ. හැබැයි අපිට ඉස්කෝලේට ඉන්ටර්ව් දානකොට ඉන්ටර්ව් අයදුම් කරද්දී අපි ඉස්කෝලේට සාමාන්‍ය මූලික පිරිවැය දරන්නවත් ප්‍රමාණවත් මුදලක් තියෙනවා කියන එක ඔප්පු කරන්න ඕනේ. ඒක නිසා අපිට මුලින් තියෙන ලක්ෂ 10ක් හෝ ඊට ආසන්න මුදලක් හෝ තියෙන ඩොකියුමන්ට් එකක් අරගෙන ඉදිරිපත් කරන්න වෙනවා බැංකුවකින්. මේක ස්ටුඩන්ට් වීසා එකෙන් අයදුම් කිරීමට මුදල් සම්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා කියලා පෙන්වන්න. මොකද නැත්නම් අපිට වෙනම SSW වගේ ඔප්ෂන් තියෙනවා මුදල් හදා ගන්න අමාරු කෙනෙක් නම්. ඒක නිසා මේක ණය වෙන්නේ නැතුව
ලොකුවට පොලියට අරන් එහෙම යන්න පුළුවන් ගමනක් නෙමෙයි නිසා ඒක අපි ඉදිරිපත් කරලා පාසල තුල ජපානයේ පාසල තුල විශ්වාසය හදා ගන්න ඕනේ මුදල් වලින් ගැටලුවක් නැහැ කියන එක ඔප්පු කරලා මේ සාහිතික ටික අපිට අයදුම් කිරීමේදී අවශ්‍ය වෙනවා. ඊළඟට ලියාපදිංචි කිරීමේ නීති සහ අත්සන් කොන්දේසි කියන එක මේක ජපානයේ තියෙන නීතියක් සහ අපේ ආයතනය විසිනුත් මේක දිගටම ක්‍රියාත්මක කරන නීතියක්. මේක ස්ටුඩන්ට් වීසා එකේදී ඇග්‍රීමන්ට් එක එහෙම නැත්නම් මේ අවබෝධතාවයට දෙමාපියන් සහ යම්කිසි ඥාතියෙක් හෝ ඒ අදාළ පාර්ශව සියලු දෙනා සහභාගී කර ගන්නවා නම් හොඳයි. මොකද මේක පැහැදිලි කරලා දෙන අවස්ථාවේදී ඒ අය හැමෝම ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ විස්තර ඒගොල්ලෝ දැනුවත් කරන්න ඕනේ අනිවාර්යෙන්. අයදුම්කරුගේ දෙමාපියන් දෙදෙනා හෝ අවම වශයෙන් එක් අයෙකු ලියාපදිංචියට අනිවාර්යෙන් එන්න ඕනේ. විශේෂ අවස්ථාවක දෙදෙනාම නැති අවස්ථාවකදී වෙන කෙනෙක්ට බාරකරු කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඊළඟට දෙමාපියන් අත්සන් කරන්න ඕනේ. ඊළඟට මේ අත්සන් කරන අවස්ථාවේ සහ සාතිකපත් ඇග්‍රීමන්ට් එක අතේ තියන් අපි ෆොටෝ එකක් ජපානට යවනවා. ඒක එක හේතු කිහිපයක් තියෙනවා. එකක් ඇග්‍රීමන්ට් එක බලාත්මක වෙන්න ඕනේ. එක කාරණයක්. දෙවෙනි එක පාසල් වලට අපි දැනුවත් කරලා තියෙන්නේ දෙමාපියන්ගේ දැනුවත්භාවය මත ඔයානෝ දෝකි කියලා එකක් තියෙනවා. එයා දෙමාපියන්ගේ දැනුවත්භාවය මත තමයි ශිෂ්‍යයා අයදුම් කිරීම සිදු කරන්නේ. දෙමාපියන් මුදල් ගෙවීමට සහ වියදම් කිරීමට කැමැත්ත පළ කරනවා කියන එක අපි අස්සන්න සාමාන්‍යයෙන් මොනුමෙන්ට් ගහලා දාන්න පුළුවන් නිසා අපි මේක විශ්වාසභාවය වැඩි කර ගන්න සහ ඉස්කෝලෙන් ළමයාව අරගන්න මට්ටමට හදා ගන්න ඕන නිසා ඒ විදිහේ ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ නිසා ඒ ඡායාරූපයට සහභාගී වෙන්න ඕන. ඊළඟට දෙමාපියන් දෙදෙනාම පැමිණීම නොහැකි අවස්ථාවක එක් දෙමාපියෙකු සමග සාක්ෂිකාරයෙකු අනිවාර්යෙන් පැමිණෙන්න ඕන. එතකොට දෙන්නගෙන් එක්කෙනෙක්ට නම් ඉන්න වෙන්නේ ඒ අනිත් කෙනා වෙනුවට තව කෙනෙක් එක්කගෙන එනවා නම් හොඳයි. පුළුවන් තරම්. මොකද දෙන්නෙක් ඉන්න ඕනේ සාක්ෂි විදියට. ඊළඟ කාරණේ රාශභාවය සහ තොරතුරු ප්‍රතිපත්තිය අනුව ලියාපදිංචි වීම ඉදිරියට සහභාගී නොවන හෝ කිවිසුමේ සඳහන් වන පුද්ගලයින්ට අයදුම්කවට අදාළ කිසි තොරතුරක් ලබා දීම සිදු නොකෙරේ. එසේ මෙවැනි පුද්ගලයන් විසින් කරන ලද විමසීම් සඳහා ආයතනය විසින් කිසි තොරතුරක් හෝ විස්තරයක් ලබා දෙනු ලැබේ. මේක ජපානයේ සහ ලංකාවේ දෙපැත්තෙම සිද්ධ වෙන දෙයක්. වීසා එකට අයදුම් කරද්දී එදාට එන්නේ නැති හෝ ඒ විස්තර ලබා ගන්න නැති කෙනෙක් පසුකාලීනව ළමයා සම්බන්ධව හෝ විස්තර විමසුවොත් අපෙන් ඒ ක්‍රියාවලියට අදාළ නැති කෙනෙක් නම් අපි එයාට කිසිම විදියකින් තොරතුරු ලබා දෙන්නේ නැහැ. මේකට මම උදාහරණයකින් පොඩ්ඩක් කියලා ඉන්නම් පැහැදිලි වෙන්න. අපිට ඥාතියෙක් වෙන්න පුළුවන්, මව්පියා සහෝදරය වෙන්න පුළුවන්, සමාජයට සහකරු සහකාරී වෙන්න පුළුවන්. මෙයා කෙනෙක් එක්ක ලියාපදිංචි වෙන අවස්ථාවට ඇවිල්ලා හෝ ඒ ක්‍රියාවලිය දැනුවත්ව ඉඳලා පසු කාලීනව මේ අය එක්ක ඉරසක වීමක්, රණ්ඩු දබර වීමක් නිලා මේ ළමයාගේ ගමනට කඩාකප්පල් කරවන්න යම්කිසි ක්‍රියාවක යෙදෙනවා වගේ දෙයක් සිදු වෙනවා නම් ඒකෙදී ඥාතිත්වයේ මත හරි වෙන කිසි හැඳුනුම්කමක් කියලා ළමයාගේ තොරතුරු ලබාගෙන ඒකෙන් ළමයාට හානියක් වෙන විදිහේ දෙයක් කරන්න සූදානම් වෙනවා වගේ දේවල් සමාජ තුළ වෙනවා. ඒත් ඒ වගේ දේවල් වලදී අපි පරිස්සම් වෙන්න ඕන නිසා මේක ජපානයේ තියෙන නීතියක්. ස්කෝල වුණත් වග කියන්නේ ඒජන්සියට සහ ඩිරෙක්ට් ළමයාට විතරයි. ඒත් අපිත් ඒක නිසා ඒ අදාළ විස්තර ලබා ගන්න ළමයාත් එක්ක වෙන අවස්ථාවේ දෙමාපියන් හෝ ඒ අදාළ සමාජයට මුදල් වියදම් කරන කෙනෙක් ඉන්නවා නම් අම්මා තාත්තා නෝන ඒ කෙනත් අපි මෙතනට සම්බන්ධ කරගන්න ඒ අයට හැර වෙන කිසිම කෙනෙක්ට මේ තොරතුරු ලබා දීම හෝ පසු කාලීනව කරන විමසීම් වලදීවත් අපි විස්තර ලබා දෙන්නේ නැහැ. ඒක අනිවාර්ය කොන්දේසියක්. ඒ නිසා එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ළමයාට වග කියන සහ ළමයා වෙනුවෙන් පෙනී ඉන්න ඒ අය මේ විස්තර ප්‍රකාශ කරන අවස්ථාවේදී මේ ඇග්‍රීමන්ට් එක සම්බන්ධ කරලා පැහැදිලි කිරීම කරන අවස්ථාවේදී ඒ අය අනිවාර්යෙන් සහභාගී විය යුතුයි. එතකොට අපි ඔවුන්ට තොරතුරු ලබා දෙන්න සහ ඔවුන්ට විමසන ගැටලු වලට පිළිතුරු දෙන්න එතකොට අපි අපේ පැත්තෙන් කටයුතු කරනවා. ඒක වැදගත් කාරණා. ඊළඟට වීසා අයදුම් කිරීමේ ගාස්තු සහ ගෙවීම් විස්තර. ඒතර වීසා අයදුම් කිරීමේදී රුපියල් වලින් ගත්තම සාමාන්‍යයෙන්
1,50,000ක විතර පිරිවැයක් තියෙනවා. මේක වියදමක් විදියට ගත වෙන්න දෙයක්. මේක කිසිම ලාභය ලැබීමේ අරමුණකින් කරන දෙයක් නෙමෙයි. මොනවාද මේකට දෙන වියදම් ගත්තොත් ජපන් සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තන ගාස්තු රුපියල් 50,000ක් තියෙනවා. මේකෙදි ඇත්තටම ළමයා ඉදිරිපත් කරන සියලුම ඩොකියුමන්ට්ස් උපැන්න සාතිකයේ ඉඳලා 80 සාතිකයේ O level A level foreign meet certify කරන ඩොකියුමන්ට්ස් බැංකු ඩොකියුමන්ට්ස් සහ ව්‍යාපාර අනිත් හැම දෙයක්ම ඉංග්‍රීසි සහ ජපන් භාෂා පරිවර්තන වලට මාරු වෙන්න ඕන. සේවලදී සාමාන්‍ය කොලයකට 5000 3000 යන වෙලාවල් තියෙනවා. සාමාන්‍යයෙන් කොල පිටු 20 30 තියෙනවා. මේ ඒ විදිහට ගණන් හදුවොත් සෑහෙන ලොකු වියදමක් යනවා. ඒ නිසා මේවා අපි පැකේජ් විදියට කතා කරලා ඒ අදාළ පාසල් වලින් නිර්දේශ කරපු එහෙම නැත්නම් දීර්ඝ කාලීන පළපුරුදු තියෙන අය සම්බන්ධ කරගෙන මේ කටයුතු කරන්නේ. එතකොට ඒකට යන වියදම 50,000ක් වගේ ගත වෙනවා. ඊළඟට ජපානයේ පාසල් විසින් අයදුම් කිරීම සඳහා අය කරන ගාස්තු. සාමාන්‍ය වීසා අයදුම් කිරීමේදී yen 20,000 50,000 අතර ප්‍රමාණයක් යනවා. ඒකෙදි අපේ පාසල් ගොඩක් පරණ ඇග්‍රීමන්ට්ස් නිසා yen 20,000 22,000 වගේ ප්‍රමාණي ගාස්තු වලින් තාම නඩත්තු වෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් පාසලක් ඇග්‍රීමන්ට් කරනවා නම් වීසා අයදුම් කිරීමේ ගාස්තු දැන් yen 50,000 විතර වෙන එක. රුපියල් ලක්ෂ 1.10ක් විතර වියදම් වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපේ පරණ ඇග්‍රීමන්ට්ස් නිසා ගොඩක් වෙලාට වීසා ඇදුම් කිරීමේ ගාස්තුව yen 22,000ක් වගේ වෙන්නේ. ඒක රුපියල් 55,000ක් වගේ වෙනවා. මේකට ඇතුළත් වෙන්නේ මුද්දර ගාස්තුව. ඒ කියන්නේ ස්ටෑම්ප් කොස්ට් එක. ඊට පස්සේ නීතිඥ ගාස්තු වගේ ඒවා. ඊට පස්සේ ලේඛන ආපහු යැවීමේ කියන්නේ අපි යවන ડોකියුමන්ට්ස් රිටර්න් එවන්න වීසා ආවොත් වීසා එකේ එලිජිබිලිටි එක ආයෙවන්න යන පෝස්ට් කොස්ට් එක වගේ දේවල් එකතු කරනවා. අදුම ගාණක් තමයි එතන දෙන්නේ. ඒක රුපියල් 55,000ක් විතර එනවා. ඊට පස්සේ ආයෙ අපිට DHL කොස්ට් එකක් යනවා. ડોකියුමන්ට්ස් මේක DHL EMS විවිධ ක්‍රම හරහා යවනවා. ඒකෙදි එවරේජ් සාමාන්‍ය DHL නම් දැන් ගොඩක් ගාණ වැඩි එක වාරයකට 18,000ක් වගේ. මොකද සාමාන්‍ය ළමයෙක්ගේ ෆයිල් එකකුත් ගෑම් 700ක් විතර වෙනවා. ડોකියුමන්ට්ස් ඔක්කොම ට්‍රාන්ස්ලේෂන් ඔක්කොම දාලා එනකොට. එතකොට සාමාන්‍යයෙන් 20,000ක වගේ මුදලක් මේකට වැය වෙනවා. ඒක අපි 15,000කට හදලා තියෙන්නේ. මොකද මේක ඩිස්කවුන්ට් එහෙමත් වටින වෙලාවක් දිනවා. ඒ අනුව යන එවරේජ් කොස්ට් එක. ඊළඟට ජපාන් ජාතික ගුරු යටතේ සම්මුඛ පරීක්ෂණ පුහුණුව. එතකොට සාමාන්‍යයෙන් N5 සමත් වීම සහ අනෙකුත් පාඨමාලා සම්පූර්ණ කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ පාසලට ඇතුළත් කර ගැනීම. ඒකෙදි අපිට හොඳින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම අත්‍යවශ්‍යයි. ඒකෙදි අපි ජපානයේ native speaking speakers නැත්නම් native ජපාන් ජාතික ගුරුවරු සම්බන්ධ කරගෙන ඉන්ටර්ව් ට්‍රේනින්ග්ස් ඇරේන්ජ් කරනවා. මේක ගොඩක් වෙලාවට ෆිසිකලි සහ ඔන්ලයින් මාර්ග දෙකෙන්ම කරනවා. මේක අනිවාර්යෙන් කරගන්නත් ඕනේ. මොකද අපිටත් ඕන ළමයා කොහොමද පාසලකට දාලා වීසා ක්‍රියාවලිය යොදවලා වීසා ලබා ගන්න. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. මොකද ග්‍රේඩ් 1 ස්කූල් එක ගණනය කරද්දී ඉන්ටර්ව් ගොඩක් තද නිසා. මේ වියදම තමයි අපිට මූලික වශයෙන් වියදම් වෙන්නේ yen 1,50,000 sorry රුපියල් 1,50,000ක් මේ කාර්ය සඳහා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණය සහ අයදුම් ක්‍රියාවලිය. ජපානයේ ජපන් භාෂා පාසල තේරීමට අදාළ පාසල විසින් පවත්වන සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීම සමත් වීම අනිවාර්යයි. එතකොට ස්කූල් ඉන්ටර්වයුව එකක් නැතුව ගන්න ස්කෝල නැහැ. අනිවාර්යෙන්ම ඉන්ටර්වයුව එකක්. මට ඉන්ටර්වයුව දෙක තුන තියෙන වෙලාව තියෙනවා. දැන් වර්තමානයේ ගොඩක් ස්කෝලේ ඉන්ටර්වයුව තුනක් හෝ දෙකක් පවත්වනවා. එතකොට මේකෙදි මෙන්දන් මෙන්සෙට්ස් සයිමෙන්සෙට්ස් එක එක නම් වලින් තියෙනවා. මුලින්ම විස්තර කතා කරලා ළමයාත් එක්ක සුවද කතා බහක් කරනවා. ඊළඟට දිනයක් දාගෙන ඉන්ටර්වයුව කරනවා. ඊට පස්සේ වීසා ඉදිරි කිරීම මැදදී ළමයාගේ භාෂා දැනුම නැවත පරීක්ෂා කිරීමක් කරනවා. මේ ක්‍රමයකට තමයි දැන් ගොඩක් පාසල් ඉන්ටර්වයුව ඇරේන්ජ් කරන්නේ. ආයතන විසින් සම්මුඛ පරීක්ෂණ සහ පුහුණු වැඩසටහන් පවත්වන අතර ඒවට සහභාගී වෙන්න අනිවාර්යයි. ඒතර අපි අපෙන් ඉගෙන ගත්තාද නැද්ද කියන එක අදාළ කරගන්නේ නැහැ. අයදුම් කිරීම පිට තමයි අයදුම් කරනවා. එතකොට හැබැයි ඉන්ටර්වයුව පාස් කරගන්න අපේ ඉගෙන ගන්න අයට අපි පාඨමාලා ඇතුළේ ඉන්ටර්වයුව වලට අවශ්‍ය පුහුණු වීම කරනවා. ඒ නිසා එයාට සාමාන්‍යයෙන් අදාළ ඉස්කෝලේට අදාළ ඉන්ටර්වයුව ට්‍රේනින් එක කරගත්තාම ප්‍රමාණවත්. හැබැයි පිටින්
එහෙම නැත්නම් වෙනත් පාසල් හරහා එන ළමයි අයදුම් කිරීමේදී අපි දන්නේ ඔවුන්ගේ ස්පෝකන් කොහොමද හතන හැකියාව කොහොමද කියලා. ඒ අනුව ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒවට සහභාගී වෙලා ඒ අවශ්‍ය සුසුකම් සපුර ගන්න ඕනේ. මොකද ඉස්කෝලේ ඉන්ටර්වයුව එකක් ෆේල් වෙලා ආයෙ තව එකක් ෆේල් වෙලා එහෙම මේ යද්දි ඉන්ටෙක් එකක් මිස් වෙන්න පුළුවන්. ඒ නිසා සම්මුඛ පරීක්ෂණයට හොඳින් මුහුණ දීම මේ මුහුණ දීම අයදුම් කරගේ වගකීම්. ඒ නිසා අනිවාර්යෙන් මේවට අපි දෙන මේ වැඩමුළු වලට සහභාගී වීම අනිවාර්යයෙන්ම කරන්න. සම්මුඛ පරීක්ෂණ දිගින් දිගට අසමත් වීම හේතුවෙන් අදාළ අධ්‍යයන වාරයේ කල්යාමට ඉඩ ඇත බව සලකන්න. සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකක් දාලා ඒකේ රිසල්ට් එක එනකන් අපිට තව තැනකට ඉන්ටර්විව් දාන්න ක්‍රමයක් නැහැ. මොකද පාස් වුණොත් එහෙම එතනින් යන්න ඕන. එතකොට ඉන්ටර්විව් දාලා සති දවස් 3කින් විතර රිසල්ට් දෙනවා නම් ඒ අතරතුර අපිට ලිස්ට් වලට දාන්න ක්‍රමයක් නැහැ. යාව. රිසල්ට් එක ඕකේ අයට ගැටලුවක් වෙන්නේ නැහැ. රිසල්ට් එක ෆේල් කියලා આવොත් එතනින් තමයි ආපහු ඊළඟ ස්කෝල් ලිස්ට් එකට නම දාන්න හම්බෙන්නේ. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වුණොත් හතර පාරක් විතර පහ පාරක් වුණොත් එහෙම අනිවාර්යෙන් ඒ ළමයාට ඒ අදාළ ඉන්ටෙක් එක අප්‍රේල් නම් අප්‍රේල් යන්න වෙන්නේ ජුලයි වලට ඔටෝ මාරු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඒ අදාළ ඉන්ටෙක් එක ඇතුළේ ඉන්ටර්වයුව සමත් වෙලා යන්න අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න ඕන. ඊළඟට යම්කිසි විදියකින් ඉන්ටර්වයුව වලට පෙනී ඉන්න බැරිනොත් වගේ ඒ වගේ වලදී සහ වෙලාවට පැමිණෙන්න බැරිනොත් එහෙම ඉන්ටර් ගොඩක් කාට ෆේල් කරනවා. ඒක නිසා ඉන්ටර් ට්‍රේනින් කරගෙන ඒ අයිස්කෝල්ට අදාළ විදිහට අපි රැවුල කපලා කොණ්ඩේ පීරලා සුදු ඇඳුමක් ඇඳලා ඒ වගේ දේවල් මෙතන සඳහන් කරලා නැහැ. ඒවා සාමාන්‍ය දැන් දේවල්. ඒ දේවල් අපි කරන්න ඕන. මොකද නැත්නම් ඒ අනුව ඉන්ටර් ෆේල් වෙන්න පුළුවන්. කොණ්ඩේ අවුල් රැවුල වෙවිලා ඇඳුම පොඩි වෙලා ඒ වගේ තිබ්බොත් සාමාන්‍ය ඉන්ටර්වයුව එකක් නිසා ඒවට ෆේස් කරන විදිය තියෙනවා. ඉඳ ගන්න විදිය, ආචාර කරන විදිය ඒ ඔක්කොම අපි වෙනම ට්‍රේනින් කරගන්න ඕනේ. සහ ඒවා එකපාර අපිට ෆේස් කරද්දි කරගන්න බෑ. කලින් ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඕන. ඊළඟට විශේෂ සටහනක් විදියට ආයතන කල විසින් පළමු වාරයේ සම්මුඛ පරීක්ෂණය අසමත් වුවොත් එම වාරයේ හෝ ඊළඟ වාරයේ වෙනත් ජපන් පාසල් සඳහා යොමුපත් යොමු කරන සම්මුඛ පරීක්ෂණ ලබා ගැනීමට ආයතන උත්සාහ කරන ලැබෙනවා. ඒතකොට මේක අපි අනිවාර්යෙන් කරනවා. එක ඉන්ස්ටෝලයකට දාලා ඉන්ටර්වයුව ෆේල් කියලා එහෙම නවත්තන්නේ නැහැ. පුළුවන් තරම් තේරෙනකම් අපි ඉන්ටර්වයුව ඇරේන්ජ් කරනවා. ඒකෙදි හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ජොබ් වලින් නිවාඩු ගන්න වෙන දේවල් ඔයගොල්ලන්ට ඒ අතපසු වෙන දේවල් වලට අපි වගේ කියන්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් එක ඉන්ටර්වයුව එකකින් පාස් වෙලා ඉදිරි වැඩ කරගන්න පුළුවන් විදිහට හදාගන්න. ෆේල් වෙවි නැවත නැවත නිවාඩු අරන් ඉන්ටර්වයුවට එන්න වෙන එක ඔබගේ වගකීමක් කියන එක. ඊළඟට මේක ආයෙ වෙනවා ඉන්ටර්වයුව දාන්න වියදමක් කියලා සල්ලි ගැනීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඔබට රස්තියාදුව සහ ඔබගේ රැකියාවක් කරන කෙනෙක් නම් ශිෂ්‍යෙක් විදියට හෝ ඉගෙන ගන්න කෙනෙක් නම් පන්ති කට් කරගෙන එහෙම එන්න වෙන එක සහ ගමන් වියදම් තමයි ඔබට මෙතනදී නාස්ති වෙන්නේ ඔබේ වටිනා කාලය. ඒක නිසා එක ඉන්ටර්වියුවෙන් පාස් වෙන්න පුළුවන් විදිහට ට්‍රේනින් වලට හොඳින් සම්බන්ධ වෙලා ඒක කරගන්න උත්සාහ කරන්න. ඊළඟට සම්මුඛ පරීක්ෂණයට පෙනී නොසිටීම. අපි සාමාන්‍යයෙන් මුදල් ලියාපදිංචි ගාස්තුව 1,50,000 අරගත්තට පස්සේ ඩොකියුමන්ට්ස් වල ටික පටන් ගන්නවා ට්‍රාන්ස්ලේට්. මොකද අපිට ඔක්කොම එකතු කරන් ඉඳලා ඉන්ටර් පාස් වුණාට පස්සේ වෙනකන් ඉන්න බෑ. මොකද පොඩි සීමිත කාලයක් අතරතුර අපි මේ වැඩ ටික කරගන්න. ඒ නිසා ට්‍රාන්ස්ලේෂන් ක්‍රියාවලිය පටන් ගන්නවා. ඔබ රෙජිස්ටර් වුණා අනිත් පැත්තට. ඊට පස්සේ අනිකුත්තරත් පටන් ගන්නවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණ වලට ට්‍රේනින් කරන්න අවශ්‍ය ඒවා ඇරේන්ජ් වෙනවා. ෆිසිකල් තියෙන ඒවා අනිවාර්යෙන් ඒ අදාළ දිනයට කෙරෙනවා. ඔන්ලයින් ඒවා ඇරේන්ජ් වෙනවා. එතකොට ඔබ කාලයක් ගිහින් ඉන්ටර්වයුව වලට ආවේ නැතුව හෝ වෙලා නැවත ක්‍රියාවලින් අයින් වුණොත් ඔබට මේ මුදල් නැවත ලබා ගැනීම හැකියාවක් නැහැ. සම්මුඛ පරීක්ෂණ අසමත් වීමෙන් පසු يعني දිගින් දිගට ඉඳලා ඉන්ටර් ෆේල් වෙන නිසා අයින් වෙනවා කිව්වත් මේ වියදම් කරපු මුදල සම්පූර්ණ මුදල ලබා ගැනීම කරන්න බෑ. යම්කිසි සාධාරණ හේතුවක් මත තිබ්බොත් ඒක ආයතන ප්‍රධානීන් සහ අනිත් පැත්තේ කතා කරලා කරගන්න පුළුවන්. නමුත් මේක මේ මුදල ඔබට ඊට වඩා වටින දෙයක් මේ තුල කෙරෙන නිසා කීප දෙනෙක්ගේ එකතුවකින් වෙන දෙයක් නිසා අඩු කරලා හදපු මුදලක් නිසා මේක ආයි ගලව ගන්න හැකියාවක් නැහැ. මගින් ක්‍රියාවලිය නවත්තලා. ඒක හොඳින් අවබෝධ කරගන්න. ඊළඟට අතිරේක ලේඛන භාරදී. ඊට පස්සේ අපි ඉන්ටර්වයුව සමත් වුණාම ආයතනික ජපාන් භාෂා පාසලේ
සම්මුඛ පරීක්ෂණය සමත් වූ පසු ආයතනය විසින් දැනුම් දෙන අමතර ලේඛන නියමිත කාලය තුළ ආයතනයට බාධා යුතුයි. ඒතකොට ඉන්ටර්විව් එකෙන් පස්සේ අපි ආයි ඩොකියුමන්ට්ස් අලුත් කරන්නේවා තියෙනවා, මාස තුනක් ඇතුළත ගන්නේවා තියෙනවා. ඒ දේවල් ටික ඒ කියන දිනේට ලබා දෙන්න වග බලන්න. මොකද ඩේට්ස් පැනලා එහෙම වෙලා නැහැ මෙතර කාලකට. හැබැයි එහෙම කල් ගිහින් එහෙම වෙලාවට